හදිනස්සේ හැමෝටම ඉතින් ඔන්න අදත් කියනවා සුපිරි කැරක්ටර් එකක්. ඉතින් ඔන්න අදගෙන අහලා තියෙන්නේ අපේ channel එකේ පළවෙනි Naruto කැරක්ටර් එක. ඉතින් ඔන්න අදගෙන අහලා තිනවා මම Ghost of the Uchiha. එහෙම නැත්නම් Madara Uchiha ගැන කැරක්ටර් එක. එහෙනම් වැඩි ගන්න නැතුව යම් ඉන්නේ සුපිරි කැරක්ටර් එකකට. හරි ගයිස් ඉතින් මෙයාගේ ෆුල් නේම් එක තමයි Madara Uchiha. ඉතින් මෙයා Uchiha ක්ලෑන් එකේ තමයි ඉපදෙන්නේ. ඉතින් මෙයා ඉපදෙනකොට තියෙන්නේ සාමකාමී ලෝකයක් නන් නෙමෙයි. තියෙන්නේ යුද්ධ සහ ගැටුම් පිරුණු ඊටාම දරුණු ගණයේ ලෝකයක් තමයි මෙයා ඉපදෙනකොටම තියෙන්නේ. ඉතින් මෙයා ඉපදෙනකොටම හම්බ වෙනවා Sharingan කියන විශේෂ ඇස් දෙක. ඉතින් මෙයා උපතින්ම දක්ෂයෙක්. ඉතින් මෙයාට යාළුවෙක් ඉන්නවා Hashirama Senju කියලා. ඉතින් එයත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ එකම හීනය වෙන යුද්ධ ගැටුම් නැති සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම තමයි මෙන්න මේ Madara Uchihaගේ සීනය වෙලා තිබ්බේ. ඉතින් guys මේ දෙන්න ලොකු වෙනවා. ඒ කියන්නේ තරුණ වයසට ගියාම මේ දෙන්න එක එක ක්ලෑන් වල මේගොල්ලෝ නායකයා වෙනවා. ඉතින් මේ නායක වෙලා මේගොල්ලෝ ගමන් නිර්මාණය කරනවා. කොනෝහා කියන ගම නිර්මාණය කරනවා. මේගොල්ලෝ හැම නින්ජා කෙනෙක්ටම සාමකාමීව ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ Naruto එකේ දැක්කම Naruto ඉපදින්නේ කොනෝහා ගම. ඉතින් මෙන්න කොනෝහා ගම නිර්මාණය කරන්නේ Madara සහ Hashirama. ඉතින් හැම දෙනාම සතුරු වෙනවා. ඉතින් මේ හැම දෙනාටම සතුරු වුණාට දැන් තමයි ප්‍රශ්න පටන් ගන්න. ඉතින් guys මේ කොනෝහා ගමේ නායකයා කවුද? එහෙම නැත්නම් නායකයා වෙන්න ඕනි කවුද කියලා කට්ටියම තර්ක කරනවා. ඔහොම තර්ක කරගෙන යද්දී Madara කියනවා Hashirama තමයි මේකට සුදුසුම එක්කෙනා. Hashirama කියනවා Madara තමයි මේකට සුදුසුම එක්කෙනා කියලා. ඉතින් මිනිස්සු ගොඩ දෙනෙක් Uchiha clan එකේ කට්ටිය සැක කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හින්දාම Hashirama Senju මේකේ නායකයා බවට පත් වෙනවා. අන්න ඒ හින්දා තමයි පළවෙනි Hokage කියලා Hashirama Senju පත් වෙන්නේ. ඉතින් guys මේ සිද්ධියේ Madaraගේ හිත මාරු විදියට කැඩෙනවා. ඉතින් ඔහු යනවා තමන්ගේ clan එකේ එහෙම නැත්නම් Uchiha clan එකේ තියෙන රහසිගත දුක්සුව පාවිච්චි කරලා හරි මෙන්න මේ සාමය ඇති කරන්න ඕනි කියලා. ඉතින් මේ Uchiha clan එකට කවදාවත් මෙන්න මේ ගමන සාමයක් එන්නේ නැහැ කියලා මෙයා ඒ තහනම් දුස්සුව පාවිච්චි කරන්න හදනවා. ඉතින් guys මේ Uchiha වංශයේ කට්ටියටත් මෙන්න මේ දුස්සුව ගැන මේ Madara Uchiha කියනවා. ඉතින් මේ දුස්සුවෙන් කරන්නේ තමන්ගේම සාමකාමී සිහින ලෝකයක මිනිස්සු ඉරගන්න එක. ඉතින් එහෙම හරි මේ සාමය ඇති කරගන්න ඕනි කියලා තමයි Madara Uchiha හිතන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ Madara Uchihaට තමන්ගේ Uchiha වංශයේ කට්ටිය සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේම Uchiha වංශයේ කට්ටියත් මෙයාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේකෙන් හිත රිදුනහම පස්සේ Uchiha වංශයේත් ඇත්තැල්ලා කොනහගමත් ඇත්තැල්ලා Madara Uchiha යන්නම යනවා. ඉතින් ඔහොම ගියාන් පස්සේ අවුරුදු ගානකට පස්සේ Madara Uchiha ආයෙත් පැමිණෙනවා. ඉතින් මේ පැමිණෙන්නේ නම් නිකන් නෙමෙයි. මෙයා මාර විදියට පවර්ෆුල් වෙලා. ඉතින් guys Hashirama Senju එක්ක ඊට පස්සේ මෙයා ෆයිට් එකක් දාගන්නවා. ඉතින් guys පොඩි කාලේ හිටපු හොඳම යාළුවත් එක්ක මෙන්න මෙයා ෆයිට් එක දාගන්නවා. ඉතින් Hashirama Senju එක්ක වෙන්නේ ෆයිට් එකේදී Madara Uchiha මැරෙනවා. ඉතින් මේ මරණය කිව්වට එසේ මෙසේ මරණයක් නෙමෙයි. මේක මෙයාගේ බොරුවක්. ඒ කියන්නේ නින්දුස්සුව පාවිච්චි කරලා මෙයාගේ මරණයේ බොරුවක් විදිහට හරවනවා. ඉතින් මෙයාගේ පවර්ස් ගැන අපි පැත්තට ගියොත් එහෙම Madara Uchihaට තියෙන පවර්ස් වලින් ප්‍රධානම එක තමයි රිනග. ඒ වගේම සදාකාලික Mangekyo Sharingan, අනන්ත සුකයෝමි, දසවාලික සින්චුරි, සුසානෝ, ලාව්‍යෝ, චක්‍රාවශෝෂණය, ගුරුත්වාකර්ෂණය, ඒ වගේ ගුරුත්වාකර්ෂණ පාලනය කිරීම, ඒ වගේම පියාසර කිරීම වැනි ගොඩක් පවර්ස් මෙයාට තියෙනවා. හරි guys ඉතින් මම Narutoත් එක්ක ෆයිට් එකේදී කළු සෙට්සුරිගේ පාවා දීමෙන් මෙයා මරණයට පත් වෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද? Madara Uchiha කියන්නේ වීරයෙක්ද? එහෙම නැත්නම් හතුරෙක්ද? එහෙනම් ඔයගොල්ලෝ Madara Uchiha ගැන කමෙන්ට් එකකුත් පහලින් දාගෙන යන්න. ඒ වගේම ඉදිරියේදී ගේන්න ඕනි කැරක්ටර්ස් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අතර මං ගිහින් එන්න හැමෝටම හාදිගතෝ සයිමස්.